Ladies and gentlemen, welcome to Kuala Lumpur, the capital of Malaysia and the second largest city in Southeast Asia in terms of economy. Hi guys, ඉතින් කොහොමද හැමෝටම ඔන්න මේ vlog එක බලනවා කියලා කියන්නේ මම මේ වෙද්දි මැලේසියාවට ගිහිල්ලා KCD එකට ඇටෙන්ඩ් කරලා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඔක්කොම ගිහිල්ලා ආවට පස්සේ තමයි මේ ඉන්ට්‍රෝ එක රෙකෝඩ් කරන්නේ. මොකද මට යද්දි මොකක්වත් ඉන්ට්‍රෝ එකක් හරියට රෙකෝඩ් කරගන්න උනේ නැහැ තිබ්බ වැඩත් එක්ක. ඒ වුණාට මම යන ගමන් හැමදේම රෙකෝඩ් කරගෙන තියෙනවා. ලස්සනට පෙන්වන්න සීරීස් එකක් විදිහට. ඉතින් මේ වීඩියෝ එකෙන් මොකද සරලව වෙන්නේ කියලා කිව්වොත් මම පළවෙනි පාර්ට් ලංකාවෙන් එළියට යනවා. ඒ යන්නේ මැලේසියාවල තියෙනවා KCD event එක Kubernetes Community Days first time. ඉතින් මට ඒකට ඇටෙන්ඩ් කරන්න ලැබුණා සහ දැන් මම ඒකට යන්න තමයි යන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මම ලංකාවේ ඉඳගෙන එයාපෝට් එකට ගියේ, එයාපෝට් එකෙන් ගිහිල්ලා එතනින් බැස්ස තැන ඉඳගෙන කොහොමද ඉවෙන්ට් එකට ගියේ, මොනවද උනේ, කවුද ආවේ, මොනවද කතා කරේ, ඔය ඔක්කොම දේවල් ටික මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් මේ වීඩියෝ එකෙන් මගේ KCD එකේ සම්පූර්ණ ජර්නි එක තියෙනවා. ඊට පස්සේ තව වීඩියෝස් ගාණක් එනවා. කොහොමද මොකද්ද මැලේසියාවල උනේ, මම මොනවද කරේ කියලා. එහෙනම් ඒ වීඩියෝස් ටිකත් බලන්න. එහෙනම් ඔන්න මම දැන් වැඩ වෙලා ඉන්නේ අතරම ඔෆිස් එකේ පේන view එක මේකත් බලන්න. උදේ පාන්දර ටික පායනවා. අතර මාරම ලස්සන view එකක් තියෙන්නේ මෙතෙන්ටත්. එහෙනම් මම වැඩි වෙලාවක් ගන්න නැහැ. අපි vlog එකට ගිහිල්ලා බලමු කොහොමද මම ලංකාවේ ඉඳන් මැලේසියාවට ගියේ කියලා. හරි, ඉතින් ඔන්න දැන් මගේ ජර්නි එක පටන් අරගෙන තියෙන්නේ. දැන් මම මහකුඹුරින් ඇත්තටම එයාපෝට් එකට යන ගමන් තාම. එතකොට මම විජේරාමෙන් බැහැලා මහකුඹුරට ඇවිල්ලා ඉන්නේ මගේ මහකුඹුරට යන බස් එක ගන්න. එතකොට මේ දැන් ඉන්නේ මම මහකුඹුර බස් ටර්මිනල් එකේ. එතන නොයිසස් එහෙම එනවා ඇති, ගණන් ගන්න එපා වැඩි. and වීඩියෝ එකත් ෆ්ලක්චුවේට් වෙනවා ඇති, ෆ්ලිකර් වෙනවා ඇති. ඒ වගේම මේ වීඩියෝ එකත් ෆ්ලිකර් වෙනවා ඇති, ගණන් ගන්න එපා. අපි බලමු පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා මොන වගේද මේක කියලා. මං ගාව ජිම්බල් එක හයි කරගෙන නැහැ දැනට, බට් මම වටේ පිටේ චුට්ටක් පෙන්නන්නම් මේක. අපි බලමු මොන වගේද මෙතන වැඩ වෙන්නේ කියලා. දැන් වෙලාව 7යි. ඇත්තටම මට 7:50ට තමයි බස් එක තියෙන්නේ. අපි එතකම් පොඩ්ඩක් වටයක් දාලා බලමු. ඉතින් ඔන්න මට තව පැයකට වැඩි තියෙන නිසා මම පොඩ්ඩක් මෙතන වටේ කැරකි හිටියා. ඉතින් මෙතන නම් අලුත් තැනක් නෙවෙයි. මොකද හැමදාම කැම්පස් එකදී මම මෙතෙන්ට ඇවිල්ලා තමයි යන්නේ. ඉතින් පොඩ්ඩක් උඩ තට්ටුවට ඇවිල්ලා මේ විදිහට මම පොඩ්ඩක් වටේ පිටේ බලබල පොඩ්ඩක් හිටියා. කැන්ටින් එකට ගිහිල්ලා කෑම ටිකකුත් කෑවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි වටපිටාව තියෙන්නේ. පොඩ්ඩක් සෙනග අඩුයි අතරම දවල්ට සාපේක්ෂව. ඉතින් ඔහොම කැරකි ඉඳලා මගේ බස් එකට මම තව ටිකකින් නගිනවා. මේ තියෙන්නේ මම එයාපෝට් එකට ආවට පස්සේ එතන තිබ්බ වටපිටාව. ඒ පාර මගේ සිකියුරිටි චෙකින්ස් කරලා ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න ගියා. මේ තියෙන්නේ ඔන්න මම දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යන වෙලාව. ඇත්තටම මගේ ෆ්ලයිට් එක තිබ්බේ රෑ 1 ගානකට. ඒ වුණාට මේක තව පැයක් විතර ඩිලේ වුණා. මෙහෙන් පිටත් වෙද්දී ඒ කියන්නේ ඔන් බෝඩ් වෙද්දිම තව පැයක් වගේ පාරක් වුණා. ඉතින් එතකම් වෙයිට් කරන්න වුණා. ඇත්තටම රීසන් එක මොකක්ද කියලා දන්නේ නැහැ. මොකක් හරි වෙදර් කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔහොම ඉඳලා ඔහොම ඉන්න අතරතුරේ ඇත්තට මට තව අලුත් යාළුවෝ කීප දෙනෙකුත් හම්බුණා. එයාලත් එක්කත් අඳුරගෙන කතා බහ කරලා මේ විදිහට තමයි මම ෆ්ලයිට් එකට ඔන් බෝඩ් වුණේ. හරි, ඉතින් මම යන ෆ්ලයිට් එක ඇවිල්ලා බටික්යා ෆ්ලයිට් එකක්. මේක ඇවිල්ලා මැලේසියන් එයාලයින් එකක්. ඇත්තටම ෆ්ලයිට් එක බජට් එයාලයින් එකක්. ඒ වුණාට මේක මාරම හොඳ එයාලයින් එකක් කියලා කියන්න පුළුවන්. Yes, please. ඉතින් ඔන්න කියන්න ඕන මගේ ෆස්ට් ගමනම මාර එක්ස්පීරියන්ස් එකක්. මොකද මට මෙතන වින්ඩෝ සීට් එකක්ම හම්බුණා. යද්දි ලංකාවේ වෙලාවෙන් හොඳටම කළුවරයි. ඒ කියන්නේ උදේ පාන්දරනේ ගිය උනාට මැලේසියාවට ලෑන්ඩ් කරන්න ලං වෙද්දි හේ වෙලාවෙන් උදේ 10ට විතර. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් මාරම ලස්සන view එකක් එළියෙන්. කොහොමද හැමෝටම ඔන්න දැන් මං මැලේසියාවල එයාපෝට් එකට ලෑන්ඩ් කරලා මෙතන මම ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එක ඉවර කරලා එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ඩියුටි ෆ්‍රී එක ඊට පස්සේ shops ওই තියෙන ඒරියා එකේ තමයි ඉන්නේ. මම පොඩ්ඩක් වටේට ගිහිල්ලා පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මෙතන මේලේ තියෙන්නේ money exchange කරගන්න තැන් තියෙනවා. ඊට පස්සේ ගොඩක් transportation hubs තමයි තියෙන්නේ. ඒ කියන්නේ bus terminals තියෙනවා. ඊට පස්සේ අපේ train වල යනවා නම් KLIA express කියලා train එකක් තියෙනවා.
ඒ ට්‍රේන් එකට යන ටර්මිනල් එක තියෙනවා. ඊට පස්සේ අපේ Uber Pick Me වගේ මෙයාලගේ තියෙනවා Grab කියලා ඇප් එකක්. ඒකට යන්න මෙයාලගේ තව ටර්මිනල් එකක් තියෙනවා. ඒකටත් යන්න පුළුවන්. ඉතින් මම ඒ ටික ගිහිල්ලා පෙන්නන්නම් මොනවද වෙන්නේ කියලා. ඉතින් මේ හැමතැනම කට්ටිය ඉන්නවා එක එක පැති වලින් ආපු එක එක මිනිස්සු එක එක රටවල් වල. ඉතින් යතරේ මාත් ඉන්නවා තනියම ශ්‍රී ලාංකිකයෙක් විදියට. ඉතින් මේ මගේ ෆස්ට් ටයිම් රටකට ආපු ඇත්තටම කිසිම දැනට කිසිම බයක්වත් එහෙම මොනවත් අවුලක් දැනුන්නේ නැහැ. බොහොම ෆ්‍රෙන්ඩ්ලි ඉන්න කට්ටිය. ඒ වගේම මේ හැමතැනක්ම හොයාගන්න ලේසි. හැම දෙයක්ම බෝඩ් එහෙම දාලා තියෙනවා. හැම දෙයක්ම. ඒක නිසා එහෙම බය වෙන්න දෙයක් නැහැ ෆස්ට් ටයිම් රටකට යන්න බලන් ඉන්න කෙනෙක් නම් කියන්නේ. එහෙම බය වෙන්න එපා. හරියට රිසර්ච් එකක් කරලා හොයලා බලලා යන්න. ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට. මාත් මේ ආපු ගමන්මනේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මෙතන එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ අතර මේක ඇවිල්ලා එයාපෝට් එකෙම කෑල්ලක් තමයි. එයාපෝට් එකෙන් චෙක් ඉන් ඉවර කරලා අනිත් වාහන වලට යන්න ට්‍රේන් එක ගන්න ඕන ට්‍රේන් එක ගන්න, ටැක්සි ගන්න ඕන ටැක්සි ගන්න යන්න තියෙන ටර්මිනල් එක තමයි මේ එයාපෝට් එකේ. ඉතින් මෙතන ඇවිල්ලා මාරම ලස්සනයි. ෂොප්ස් එහෙම තියෙනවා. සිම් එකක් ගන්න පුළුවන්. වටේ පිටේ ඇවිදලා මම පොඩ්ඩක් කාලා මෙතනින් KLI එක්ස්ප්‍රස් ට්‍රේන් එක අරගෙන ආපහු මගේ සිටි එකට යනවා. ඉතින් ඔන්න ඒ වගේ තමයි ඇතුළ පේන්නේ. ඔක්කොම announcements යනවා. full AC. කිසිම noise එකක් මුකුත් නැහැ. මාරම clean experience එකක්. මේක විශේෂයි මොකද මම ලංකාවෙන් පළවෙනි පාරට අවිල්ලා මෙහි transport system එකක් පාවිච්චි කරන පළවෙනි වතාව මේක නිසා. ඉතින් මම ලංකාවේ ඕන තරම් trains වල ගිහිල්ලා තියෙනවානේ. ලංකාවේ ගාල්ලේ නම් යාපනයටත් ගිහිල්ලා තියෙනවා. ඔක්කොම ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔහොම යද්දි ඒකේ තිබ්බ එක්ස්පීරියන්ස් එකයි මේකයි කම්පෙයාර් කරලා බලද්දි ඇත්තටම කියන්න ඕන මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. මාරම ආස හිතෙන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මම KL සිටි එකට එහෙම නැත්නම් කුලාලාලම්පුර් සිටි එකට ගියාට පස්සේ මම දැක්ක ෆස්ට්ම view එක. හරි. ඉතින් ඔන්න ආපු පළවෙනි දවසේම කියලා මම නිකන් හිටියේ නෑ. මං එදා පොඩ්ඩක් වටේ පිටේ ඇවිදින්න ගියා. මේ එහි තිබ්බ ලස්සන පාක් එකක් බලන්න ගියපු ගමන් ගත්ත පොඩි ෆුටේජ් ටිකක් නිකන් දැම්මේ. හරි. ඉතින් ඔන්න දැන් මෙතන ඉඳන් බලමු අපේ වීඩියෝ එකේ ප්‍රධාන කතාව. ඒ මොකද්ද? මම කොහොමද KCD එකට ගියේ කියන එක. ඉතින් KCD එකට යන දවස තමයි මේ. ඇත්තට මම KCD එකට ගියේ මෙහෙට ඇවිල්ලා දවසකට පස්සේ. මොකද මම දවසකට කලින් ආවේ එකක් ෆ්ලයිට්ස් වල තිබ්බ ඩේට් එක මැච් කරගන්න. ඒ කියන්නේ මගේ ඉවෙන්ට් එක දවසේ උදේ ෆ්ලයිට් එකක් තිබ්බේ නෑ. අනිත් හේතුව තමයි මට ඉවෙන්ට් එක දවසේ උදේ ඇවිල්ලා මේකට හොයාගෙන යන එක පොඩ්ඩක් අමාරු වෙයි කියලා හිතුවා. මොකද මගේ ෆස්ට් ටයිම් නේ. එතකොට රටටත් අලුත් වෙන රටකට ගිහිල්ලත් නෑ. මේක හොයාගෙන යන එක කොහොම වෙයිද දන්නේ නැති නිසා තමයි මම දවසක් කලින් තියලා ආවේ. ඒ වගේම තමයි ෆ්ලයිට් වල අවైలබිලිටි එකත් එක්ක. ඉතින් උදේම නැගිටලා මම KL සෙන්ට්‍රල් එකට ගියා. KL සෙන්ට්‍රල් එකෙන් MRT ට්‍රේන් එක ගන්න ඕන. ඒක ගන්න ඇත්තටම ටික දුරක් යන්න ඕන. එහෙම ගිහිල්ලා මෙහෙම තට්ටු 4ක් පල්ලෙහාට බැහැලා තමයි මේ ට්‍රේන් එක ගන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට මම පල්ලෙහාට බැහැගෙන යනවා. ඉතින් මේ ස්ටේෂන් එකට කියන්නේ මුසිම් නුගේරා කියලා. මේක පොඩ්ඩක් KL සෙන්ට්‍රල් වලින් දුරින් තියෙන. ඉතින් බලන්න වටපිටාව මාරම පිරිසිදුයි. කිසිම කුණු කෑල්ලක් නැහැ. සද්ද බද්ද මුකුත් නැහැ. ඔක්කොම යන්නේ announcements යනවා. ඊට පස්සේ වෙන කිසිම මිනිසෙක්ගේවත් සද්ද බද්ද නැහැ. ඇත්තටම කට්ටියත් අඩුයි. කට්ටිය අඩුයි කියන්නේ මේකේ ඔෆිස් ටයිම්ස් වලට නම් ඇත්තටම මෙතන crowded වෙනවා. ඒත් එහෙම නැවතිලා අර ලංකාවේ බස් වලට වගේ කෑග ගහ එහෙම ඉන්නේ නැහැ. මිනිස්සුන්ගේ පාඩුවේ ඉක්මනට කොහොම හරි තමන්ගේ වැඩවලට යන්න තමයි බලන්නේ. කොහෙවත් රස්තිය අඩු වෙවි ඉන්න බලන්නේ නැහැ. ඉතින් බලන්න හැමතැනම ක්ලීන් කරනවා මාරම ඉක්මනට මෙයාලා. ඔයි පේන්නේ මෙහි ට්‍රාන්ස්පෝර්ට්ස් වලට යූස් කරන්න පුළුවන් කාඩ් එක. මේකට කියනවා ටච් ඇන්ඩ් ගෝ කියලා. ඉතින් ওই කාඩ් එක අපිට තිබුණ ওই කාඩ් එක අරගෙන අපිට টොප් අප් කරන්න පුළුවන්. අර ෆෝන් එකට රීලෝඩ් කරනවා වගේ. ඕකට টොප් අප් කරගෙන අපිට පුළුවන් ට්‍රේන්ස් වලට, බස් වලට හැම දෙයකටම වගේ මේක යූස් කරන්න. ඉතින්
Attention, smoking, eating, and drinking are strictly prohibited inside the train. ඒ වගේම දෙයක් කියන්න ඕන මෙතන මේ ට්‍රේන්ස් එන ටයිම් මෙහෙම දාලා තියෙනවා හරියටම මේක හරි. Diperbolehkan untuk mengunjungi tempat. Fellow passengers are encouraged to take the seats in the women's only coach press. Thank you. ඔන්න මම දැන් ට්‍රේන් එකෙන් බැස්සා. ට්‍රේන් එකෙන් බැහැලා මං යන්නේ ඉවෙන්ට් එකට. ඉවෙන්ට් එක තියෙන්නේ ඇත්තටම TTDA කියලා තැනක. ඉතින් මේක පොඩ්ඩක් කේල් වලින් දුරින් තියෙන. ඉතින් මම ට්‍රේන් එකෙන් බැහැලා ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා ඔන්න මැප් එකක් දාගෙන පොඩ්ඩක් පයින් ඇවිදන් යන්න ගත්තා. ඇත්තටම මේක හිතුවට වැඩිය දුරයි. ඉතින් දුරයි කියන්නේ මේ ළඟ පාරක් ඇත්තටම තිබිලා තියෙනවා මං දන්නේ නැතුව. ෆස්ට් ටයිම් කවුරුත් කියලා දෙන්නේ නැත්තේත් නෑනේ. මේ පරංගිය කෝට්ට ගියා වගේ ඇත්තටම ලොකු දුරක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක වුණේ ඇත්තටම මම අර ට්‍රේන් ස්ටේෂන් එකෙන් එක්සිට් වෙන්න පුළුවන් පැති කීපයක් තිබ්බා. මං එළියට ආපු පැත්තෙන් ඇත්තටම දුර පාරක් තමයි පෙන්නුවේ. ඒකයි මෙතන උන ප්‍රශ්නේ. ඉතින් ඔන්න විදිහට හොයාගෙන ගිහිල්ලා මං KCD එකට ආවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි KCD ඉවෙන්ට් එකට ආපු ගමන් වැඩ සිද්ධ වුණේ. මුලින්ම අපිට රෙජිස්ට්‍රේෂන් කරන්න සිද්ධ වුණා. ඉතින් ඔතන රෙජිස්ට්‍රේෂන් කරද්දී QR කෝඩ් එක ස්කෑන් කරලා ටික් කරලා අපිට ටී-ෂර්ට් එකක් දෙනවා හැමෝටම. ඉතින් ඒ ටිකත් අරගෙන ටික වෙලාවක් ගිහිල්ලා කට්ටියත් එක්ක කතා බහ කරලා සෙෂන් එක මේන්ලි පටන් ගත්තා. එතකොට ඉතින් මේ පේන්නේ ඒ විදිහට මම හදාගත්ත කනෙක්ෂන්ස් කීපයක්. තව ෆොටෝස් ඇති මම මෙතෙන්ට ඇටච් කරන්නේ නැහැ. ඉස්සරහදී LinkedIn එකෙන් බලා ගන්න පුළුවන් ඒ ටිකත්. ඉතින් ඒ වගේ මම අඳුරගත්ත ගොඩක් කට්ටිය තමයි මේ ඉන්නේ. එතකොට මේ අතරතුර මැලේසියන් ජාතිකයෝ ඉන්නවා, සිංගප්පූර් ජාතිකයෝ ඉන්නවා, ඊට පස්සේ ඉන්දියන් ජාතිකයෝ ඉන්නවා. ඒ වගේම ගොඩක් කට්ටිය මට අඳුර ගන්න ලැබුණා මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා. Some of you already came to the booth. Yeah, okay, for those who don't, Baki is a key value in memory database. It's an open source fork of Redis 7.2.4 and it's a project under the Linux Foundation. That means there is no single vendor that controls the project, so it's ensured that it's going to be some clusters, some ephemeral clusters already there, some Kubernetes, KubeVirt pods already existing. So now yeah, okay. ඉතින් ඒ ගමම කියන්න ඕන මේ වගේ ඉවෙන්ට් එකකට සම්බන්ධ වීමේ වැදගත්කම. එතකොට මේ වගේ ඉවෙන්ට් එකකට අපි එන්නේ මොකද කියලා ගත්තොත් මේන්ලි අපි මීට් අප් එකකට වගේ යන්නේ අංක 1 කට්ටියව අඳුරගන්න සහ අපේ නොලෙජ් එක ඒ ඇසුරෙන් අප්ඩේට් කරගන්න. ඒ කිව්වේ මේ වගේ ඉවෙන්ට් එකකට ලෝකෙ වටෙන්ම සමහර විට කට්ටිය එන්න පුළුවන්. දැන් මේක සාමාන්‍යයෙන් ලෝකල් කමියුනිටි ඉවෙන්ට් එකක් නිසා මේකට අඩුයි. නමුත් මේකටත් ඉන්දියාව වලින්, සිංගප්පූර් වලින්, චයිනා වලින් කට්ටිය ඇවිල්ලා හිටියා. ඒ වගේම මම ශ්‍රී ලංකාව වලින් පාටිසිපේට් කරපු එකම එක්කෙනා. ඉතින් ඔන්න ඔය වගේ එක එක පැති වලින් කට්ටිය එනවා. තනි රටක තිබ්බත් ඒ රටෙත් කට්ටිය ගොඩක් එක තැනකට ගැද වෙනවා. ඔහම ගැද වුණාට පස්සේ ඒ කට්ටියත් එක්ක කතා බහ කරලා හොඳට සුහදව තමන්ගේ අදහස් බෙදාගෙන ටෙක්නොලොජි අප්ඩේට්ස් අරගෙන
කට්ටියව අලුතෙන් අඳුරගන්න පුළුවන්. ඉතින් මේ IT ඉන්ඩස්ට්‍රි එකේ මෙහෙම කට්ටියව අඳුරගන්න එකේ වැදගත්කම තමයි Tamanට opportunities ලැබෙනවා එක පැත්තකින් අලුත් job එකක් වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි learning කරන්න resource හම්බෙන්න පුළුවන්. ඒ වගේම තමයි Tamanගේ knowledge එකත් update වෙනවා. ඉතින් එක තැන Taman ඔක්කොම දන්නවා කියලා හිතන් හිටියොත් මේ field එකේ නම් ගමනක් නැත. ඉතින් ඒක නිසා තමයි මේ වගේ events වලට නිතරම join වෙන්න කියන්නේ. ඒකෙන් knowledge එක update කරගන්න පුළුවන්. අලුතෙන් connections හදාගන්න පුළුවන්. Tamanට වැඩ කරලා ස්ට්‍රෙස් වගේ නම් ඇත්තටම මිනිසෙක් මෙහෙම හම්බෙලා අලුතෙන් කෙනෙක්ව අඳුරගෙන මෙහෙම කරන වැඩවලින් Tamanගේ මනසටත් ඇත්තටම හොඳ සහනයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ තමයි මගේ ඉවෙන්ට් එක ගියේ. මේ විදිහට බලා ගන්න පුළුවන්. කට්ටිය ඇවිල්ලා සෙෂන්ස් කරා, ටෝක්ස් කරා. ඉතින් මෙතන පොඩි වීඩියෝ කැලිටි එකක් තමයි මම මේ විදිහට දාලා තියෙන්නේ. ඇත්තටම උදේ ඉඳන් හවස් වෙනකම් තිබ්බ ඉවෙන්ට් එකක් නිසා මට ඔක්කොම රෙකෝඩ් කරන්න උනේ නැහැ. සහ එහෙම ඔක්කොම රෙකෝඩ් කරන එකේ වැඩක් නැති නිසා ඔය විදිහට මම පොඩි වීඩියෝ කැලිටි එකක් ගත්තා. ඉතින් මට ඔයාලටත් කියන්න ඕන දේ තමයි පුළුවන් තරම් මේ වගේ ඉවෙන්ට්ස් වලට, කමියුනිටි ඉවෙන්ට්ස් වලට යන්න. පුළුවන් නම් මේ වගේ ඕගනයිසින් කමිටිස් වලට, වොලන්ටියරින් වලට යන්න. ඉතින් ලංකාවෙත් ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා. ලංකාවේ KCD එකක් තියෙනවා. ඒක එතකොට අවුරුද්දකට පාරක් වගේ තියෙන්නේ. සමහර විට මේක කල් යන්න පුළුවන්. KCD ඉවෙන්ට්ස් තියෙනවා, AWS Day එක තියෙනවා. ඔය වගේ ගොඩාක් ඉවෙන්ට්ස් තියෙනවා. ඊට පස්සේ Kubernetes meetups තියෙනවා මාසෙ ගානේ. ඔයි හැම දෙයකටම join වෙන්න පුළුවන්, volunteering යන්න පුළුවන්. ඔය දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. Tamanට ලොකු දේවල් ගොඩක් මේ වගේ ගන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි මගේ ඉවෙන්ට් එකේ විස්තර. මං හිතනවා මං කියෙව්ව ඇත කියලා. ඉතින් මේකට ආපු හැටි ගැන දැනගන්න ඕන නම් ඒක ගැන කමෙන්ට් එකක් දාන්න. මං වෙනම වීඩියෝ එකක් කරන්නම් කොහොමද මෙහෙට ආවේ, කොහොමද වීසා ඇප්ලයි කරේ, මොනවද තියෙන process එක, කොච්චරක් වියදමක් ගියාද, ඒ වගේ දේවල් ගැන ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට ඒ දේවල් ඇත්තටම ෂෙයා කරගන්න ඕන නැහැ. මට ෂෙයා කරගන්න ඕනේ කොහොමද මම ලංකාවේ ඉඳන් මැලේසියා වලට ඇවිල්ලා KCD එකට ඇටෙන්ඩ් උනේ, මේ ඉවෙන්ට් එකේ මොකද්ද තියෙන වැදගත්කම කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ උනේ. ඇත්තටම ලස්සන දවසක්. If we configure it like manually, it will be automatic for us. So the next is that's why the CDN comes to the picture. ඉතින් මේ පේන්නේ මට ඉවෙන්ට් එක ඉවර වෙලා මං හොටෙල් රූම් එකට ඇවිල්ලා මට ලැබිච්ච සැක්ස් ටික පොඩ්ඩක් බැලුවා. ඇත්තටම මේ මාරම සැක්ස් ගොඩක් තියෙන්නේ මේ බලන්න. ඉතින් ඔන්න විදිහට මම මගේ KCD එකේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා, තව වෙලා ගන්න නැතුව. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටමත් දවසක මේ වගේ ලංකාවෙන් එළියට ගිහිල්ලා ඉවෙන්ට් වලට ඇටෙන්ඩ් කරන්න, ඇවිදින්න, හැම දෙයකටම ශක්තිය, ධෛර්යය, වාසනාව, අදිෂ්ඨානය ලැබේවා කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.